තරම්ම සෙනගක් නොහිටිය බස් රථයේ යුගල අසුනක කොනේ ඉඳගෙන මං හිටියා. ඕනි නම් එක් අසුනකට එක්කෙනා ගාන විතර ඉන්න ඇති. තාම තමන්ගේ ලෝකවල තනි වුණ හැම දෙනාගේම හුදකලාව මකන්න බස්රියේ සද්දට රේඩියෝ එක දාලා තිබුණා. එක තැනක රඳෝගෙන තියාගන්න බැරි එහෙ මෙහෙ දුවන මගේ හිතත් මං ගුවන්විදුලි නාලිකාව දිහාවට දැහැන්ගත කරවන්න මං දැඩි උත්සාහයක් ගත්තා. ඒත් මගේ උත්සාහය නොදැනිම නිෂ්ඵල වෙනවා. ප්‍රචාරය වෙන්නේ ගීතයක්ද වෙළඳ දැන්වීමක්ද කියලාවත් නිනව්වක් නැති තරමට මගේ හිත නොසන්සුන්. මේ විදිහට නොසන්සුන් වෙන හිත දුවලා ගිහින් අතර වෙන්නේ විශේෂ තැනකත් නෙමෙයි. කන රේඩියෝ එක ළඟ තියාගෙන නැත වීදුරු කාලුවෙන් එපිටට යොමාගෙන ඉන්න මගේ හිත නොදැනුවත්වම බස් නැවතුම්පලේ එහෙ මෙහෙ යන මිනිස්සු පස්සෙත් දුවනවා. මෙතන කවුරුත් නෑ නේද? සවන් අසලම ඇසුන හීන් හඬත් එක්කම මං කැළඹිලා ගියා. රෝස පාට සලුවක උතාගෙන සිටිය පුංචි දරු සිගිත්තෙක් පපුදුරට තුරුළු කරගෙන හිටියා. සවන් වගේම මා නෙතත් වැඳින්න. කවුරුත් නෑ. යන්තමට හැරවුණු ඇස් ආයෙත් අනෙක් පසට හරවලා මං තවත් ටිකක් අසුන එහාට ගිහින් එහෙම කිව්වා. මට ලං දරුවත් තුරුළු කරගෙනම ඉඳගත්තා. උරේ එල්ලගෙන හිටිය රෙදි බෑගය අපහසුයෙන් උකුල මත රැඳව ගන්නත් ඒ ගමන් මෑ උත්සාහ ගත්තා. එකිනෙකා හුස්ම ගන්න හඬ පවා ඇසෙන තරමටම සමීප වෙලා හිටියත් මාව හඳුනගත්තේ නෑ. අවුරුද්දකට හමාරකට විතර පස්සේ සමීප දසනකින් ඇස ගැටුණු මාව ඇයට අඳුනගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ තරමටම මං වෙනස් වෙලාද බාහිරින්? පුදුමයි. එහෙම වෙනසක් දිනපතාම කැඩපතට එබෙන මං මගෙන් දැක්කේ නෑ. එතකොට පුදුම වෙන්න දෙයක්වත් නෑ. සිව් වසරක ප්‍රේමය එපා කියලා ඇය වෙනතක ගියෙත් මාව හරියට අඳුරගන්න බැරි වුණ හින්දම නේද කියලා මට මතක් වුණා. විශ්වනි, තවත් නම් මෑ නොතකා ඉන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ හින්දා මං කටහඬ අවදි කළා මගේ. ඈ තිගැස්සුණා. තිගැස්සලා ඇස් ලොකු කරගෙනම මා දිහා බලාගෙන හිටියා. ඔයා? විශ්වනි, තනියම නෙමෙයි. බබා ඉන්නවා. හිමීට තෙපළුවා. එතකොට බබාගේ තාත්තා? එයා නිහඬිව දිග සුසුමක් හෙළුවා. අසරණ බැල්මක් මා වෙත හෙළුවා. ඔයා ඇහුවා ආදරය ඔකද විශ්වනි? මං හිතුවේ නෑ එහෙම දෙයක් යාගෙන් අහන්න. ඒ උනාට වචන ගැට ගැහුනේ එහෙම. හිත කුරිරු උනාද මන්දා. මටත් ඉස්සරින් වචනෙන් නෑව රිදවන්න. මං අහපු ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න එයාගේ කට හෙලුනේ නෑ. හීන් නැස ඉසස් කරගෙන ආයෙත් මා දිහාවෙම බලා හිටියා. විනාඩියක පරක්කුවෙන් නෙතු වට කරගෙන කඳුළු වැලක් කඩාගෙන වැටුණා. ගැන දුකක් දැනී නොදැනී හිස පසුතැවිලි වුණා මගේ. මීට වසර 1.5කට විතර කලින් මගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරා. වසර 2ක නෙමෙයි. වසර 4ක් පුරාවට නිවි හැනහිල්ල ගලාගෙන ගිය නිකලල් ප්‍රේමයට තිත තිබ්බා. වැඩිහිටි දෙපාර්ශවයෙන්ම අපේ සෙනෙහසට ආශිර්වාද එක් කරලා තියෙද්දි පවා ඇයට මාව එපා වුණා. මගේ හිතේ තෙරපෙන සොඳුරු අනග හැඟුම් වලට පවා අගුළු දමා මා ඒව රැකගත්තා. අපේම කියලා ලෝකයක් හදාගන්නකම්. ඇගේ චරිත ශුද්ධිය කෙලසෙන විදිහට මං කිසිම දවසක ඇය සමග හැසිරිලා නැහැ. හාදුවකින් එහාට නොගිහින් මං ඇයව පරිස්සම් කළ හින්දාද කොහෙද? විශ්වනී මට කිව්වා මගේ ආදරේ මහා යල් පැන ගිය ආදරයක් කියලා. මගේ ආදරේ මේ සියවසට ගැලපෙන්නේ නැහැ කියලා. හැම වෙලේම තුරුලට අරගෙන ඇගේ පහසින් නැලවි සැනසීම හෙව්වේ නැති මාව එයාට මදි වුණා. මගේ ප්‍රේමය කොතනද කොහොමද තියෙන්නේ කියලා හඳුනගන්න එයාට බැරි වුණා. විශ්වනී කියනවා ඉතින් මගේ කටහඬ උස්සුණා. ඇගේ තුරුලේ උණුහුමට කුලි වෙලා ඉඳී පුංචි බිරිඳ හඬතලුවේ මගේ සොරේ තිබුණ සැරට වෙන්නේ නැති. බස්රියේ හිටපු කීප දෙනෙක්ම හැරි අප දිහාවෙම බැලුවා. නොකඩුවා අඬන්න ගත නොදරුව නැලවුනේ විශ්වනීසිය තනපුදුව බිලිඳගේ සිඟිති මුවට ලං කළාට පස්සේ.
ඉස්සර වගේ මගේ වෙලා හිටියනම් එහෙම මං වහගන්නවා විශ්වනීගේ කිරියරුණු ලය මඩල කාගේවත් ඇස නොගැටෙන්න. එක් පැතිමලක් විය නුඹ මගේ අත් දෙකට. නෙලා නොගත්තේ මගේ බෝසත්කමට. පුදුමයි. රෝහන් ශාන්ත බුල්ගොඩගේ මහත්තයාගේ ගීතවත් හඬ එවලම රේඩියෝ එකෙන් හෙන්න ගත්තා. හරියට මං අසන්නන්ගේ ගීත ඉල්ලීමකට මේ වෙලාවෙම ප්‍රචාරය කරන්න කියලා කිව්වා වගේ. දන්න තරමින් එහෙම අසන්නන් ඉල්ලුව පමණින් ගීත දෙන්නේ නෑ ඔය රේඩියෝ නාලිකාවලින්. ඒත් මේ වෙලාවේදී නම් හරියටම මගේ හිත කියෙව්වා වගේ ආදර වියෝගයේ තේමා ගීතය. ඒ ගීතේම යනවා. සමච්චලයට ඇදවුණු මුහුණ හැමම තියෙද්දී මම බැලුවේ විශ්වනී දිහාව. ඈත් බලා හිටියේ මා දිහා. අපේ ඇස් හමු වුණා. එකිනෙකා ගැටුණු නෙත් මං ආපහු ඇදලා ගත්තේ නිකන් නෙමෙයි ඔරවලත් බලලා. මහේල රිදෙන බව දැනම මගේ හිත තවත් රිදන්න එපා. ඔයාට පව් මහේල. මට පව්. Tamanට පිං එහෙමද? මං කරපු පව් වලට ඕනවටත් වඩා මං විපාක වින්ද මහේල. ඉස්සරහටත් විඳවනවා. මට හයියෙන් hina ගියා. පාස්රිය ගමන පිටත් වෙනකොට ඒ හිනාවේ එහෙම්ම තිබුණා මගේ මූණේ. විශ්වනී මහා සරණ දැසින් මා දිහාවෙන් බලන් ඉන්නවා මට පෙනුණා. නොපෙනුණා නෙවෙයි. ඒත් මට මැවි පේනවා එයා මාව දාලා ගිය හැටි. එයා මට සමච්චලට hina වුණ හැටි. තව එයාගේ යාළුවා මට hina වුණ හැටි. ඇත්තටම අද මට තේරෙනවා. ඔයා හොයපු ආතරේ මොන තරම් දියුණුද කියලා. අවුරුදු 4ක් තිස්සේ මට කරගන්න බැරි වුණානේ ඔය තරම් දෙයක්. මහේල ඔයා කතා නතර කරන්න දෙයනේ මාව පිච්චෙනවා. විශ්වනී එක අතකින් මගේ කට වැහුවා. ඇගේ ස්පර්ශය මගේ හිතට අමුත්තක් ගෙනාවා. අවංකවම කියනවා නම් මට දුකක් වගේ හැඟීමක් යන්තමට දැනුණා. හරි මං කට වහගන්න. මං කවුලෙන් එපිට බැලුවා. කතා නොකර හක බලාගෙන ඉන්න එපා මහේල. ඒ ගමන කතා කරන්නලු. තමුන්ගේ එක වෙලාවට එක කතා. එහෙම නෑ මහේල. මට ඔයාගෙන් සමාව ගන්න ඕනි මහේල. මෙහෙම නෙමෙයි. ඔයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න ඕනි මහේල. ඒ මොකටද? මට මං ගැනම ලැජ්ජයි මහේල. මං ඔයාගේ ආදරේ තේරුම් ගත්තේ වැරදියට මහේල. ඔයාගේ ආදරය අඳුර ගන්න බැරි වුණා මහේල. මගේ යාළුවන්ගේ කතාවලට රැවටුණා මහේල. ඔයාගේ ආදරෙන් මට මදි වුණා. අනේ මං ඔයාව නැති කරගත්තා මහේල. කෝප ගින්න ටිකෙන් ටික ෂය වෙලා ගිහින් මගේ හිතේ විශ්වනී ගැන අනුකම්පාවක් දැනෙන්න ගත්තා. පෙරදි වෛරයක් නොවිදි හිත පන් කේන්තිය අනුකම්පාවකට පරිවර්තනය වීගෙන ආවා. ඔයා බඳින්නේ නැද්ද මහේල? බඳින්නේ ඉතින් මං ආදරේ හඳුරගන්න එපා විශ්වනී. ඔයා කිව්වා වගේ මගේ ආදරේ කියන්නේ මොකක්ද කියලා හරියට අඳුරගත්තේ නැතොත් ඔයා වගේ මේ ගෑන් ළමයත් මාව දාලා යයි. මගේ වචනවලත් තරහක් නොතිබ්බද විශ්වනී ඉකිබින්දා. නෑ මහේල. එහෙම වෙන්නේ නෑ. මං ඔයාගේ ආදරේ හැඳින්නේ නැතුවට ඒ ගෑනු ළමයා ඔයාගේ ආදරේ හොඳට අඳුරගනි. එයා මං වගේ කරුමක්කාරියෙක් වෙන එක නෑ මහේල. ඔයා අර මාත් එක්ක යාළුවලා ඉන්න කාලේ මට දුන්න ආදරේ ගෑනු ළමයෙකුට හරිය පරිස්සම් මහේල. ඒ ආදරේට තමයි මහේල ඇත්තටම ආදරේ කියන්නේ. ආගේ ආදරේ අඳුර ගන්නකොට මම පරක්කු වැඩි මහේල. ආගේ ලස්සන හිතේ තිබුණ ආදරේ කොච්චර වටිනවද කියලා මම තේරුම් ගත්තේ ගොඩක් පරක්කු වුණාට පස්සේ. විශ්වනී ඔව් මහේල මටයි වැරදුනේ. මායාගේ ආදරේ වටහා නොගත්තේ. මායි පටලැවුනේ. ඇත්තමයි මහේල. ඔය ආදරන ආදරය ඔයාලඟ තියෙන ආදරය කාටම හරි ගොඩක් වටි මට අගේ නැතුව ගියාට. කෙල්ලන්ට වැරදුනාට පස්සේද විශ්වනී හරි ආදරේ අඳුර ගන්න පුළුවන්. එහෙම අහන්න හිතුවට ඇහුවේ නෑ මං. සතුටක් නම් දැනුණා කුහක. විශ්වනීම ගැරහුව ආදරේ ඇයම අඳුරගෙන තිබුණ එකට. විශ්මරී කියනවා නම් දැන්වත් එහෙනම් මගේ ප්‍රේමය කිමක්දයි හරියටම අඳුනගත්තා කියලා. ඒක මට ඇති.